අතර කතා කරගෙන හිටිය දෙන්නේ ඉස්සරහට. ඒ කොටු කොටු ෂර්ට් එකේ ඉස්සරහට තට්ටුවක් දාන්න පුතේ. ඔව් ඒ දෙන්නයි ඉස්සරහට. මෙයා නිකන් ඔහෙ ලියලා දරුවෝ සීහෙන් ගල්ලා නෑ පුතේ. අම්මා තාත්තා වේදම් කරනවනේ. නේද? ඔයාට සාධාරණේ කරන්නෙත් නෑ. ඔය අම්මා තාත්තට සාධාරණේ කරන්නෙත් නෑ මට දැනෙන විදිහට මේ වැඩ කරලා තියෙන විදිහට. ඔයා එතකොට ඔයාගේ ඉස්කෝලේට සාධාරණේ කරන්නෙත් නෑ. එතකොට මේ රටේ මිනිසුන් ඔයා රජේ පාසලට යන්නේ. රජේ බදු මුදල් වලින් මිනිසුන්ගේ අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් ඔයා ඉගෙන ගත්තා. ඒතකොට ඒකට තාම සාධාරණයක් කළත් නෑ මට පේන විදිහට. ඒතකොට රටට සාධාරණේ කරලත් නෑ. මට දැනෙනවද? තේරෙනවද අවංකවම? ඔයා කොල්ලෙක්. රට වෙනුවෙන් ගොඩක් වැඩ කළා හැකි. මෙහෙම කරන්න එපා. මනුස්ස ආත්මයක් දුර්ලභයි. තේරෙනවද? පිරිමි ආත්මයක් ලැබෙන්නේ රටක් වෙනුවෙන් මහා වැඩක් කරන්න. මේ වැඩේ කරන්න දරුවෝ මට ගෙනියන්නේ නෙමෙයි මේ හොයන්නේ බලන්නේ. අම්මා තාත්තා හොඳ තැනක තියන්න ඕනද? අම්මා තාත්තා මොකද කරන්නේ? ඒකනේ. දැන් ඔයම ගියොත් ඔයාට මොකක්වත් නැති වෙනවා. අම්මා ඉතින් කොච්චර දුක් විඳිනවද ගෙදර ඉඳලා උයලා පියලානේ. තාත්තා කොච්චර වගකීම් අරගෙන වැඩ කරනවද ඔය රැකියාවල. ඕගොල්ලෝ ගැන හොප්ස් යන ඕගොල්ලෝ ඇති මොබයිල් ෆෝන් ටික අරගෙන ඉතින් ඕගොල්ලන් ගෙවල් වල ලොකු ලොක්කෝ එනවනේ. අන්තිමට කවුරුත් නැහැ දරුවෝ. හරි. මේ වැඩ කිරිල්ල පට්ටමදි. හොඳ විවරණයක්වත් ඔයා කරලා නැහැ. මේ තියෙන ටික හරියට කරලා නැහැ. මදි නේද? වාම දන්නවනේ හර්සාචික හොඳට වැඩ කරන්නේ නැහැ කියලා වාගේ හිත කියනවනේ. අවංකව කියන්නේ. වා දන්නවනේ හිත මේ මම මදි කියලා තේරෙනවනේ වැඩ කරන. අරයට කිව්ව ටිකම තමයි කියන්න වෙන්නේ. යාළුවනේ නිකන් වුණොත් ඕගොල්ලෝ නන්නත්තර වෙලා යයි. ඕගොල්ලෝ වටිනා දරුවෝ මේ රටක මාන්සිලා කරන්නේ මොකෙක්වත් නැහැ අන්තිමට. ඔයාගේ මොකද අම්මා තාත්තා මොකද කරන්නේ? ගෙදර වැඩිදි කොච්චර මහන්සි වෙනවද? නේ තාත්තා මේ පොඩ්ඩක් හිතන්න තාත්තා විඳින දුක. ඔයා හිතනවද ඔය කරන ජොබ් ලේසි කියලා? ඔයගේ රැකියාව කරන කොච්චර අවදානම්ද? ඔයාලන්ට කන්න අදින්න තාත්තා නොදීඳලා තිනව. බඩගින්න තියලා තිනවද කියන්නේ? අම්මා ඔයා බඩගින්න තියලා තිනව. කියන්නේ මේ දක්වා ඔයා දැන් අතපය හතර හොඳට ඉන්න කොල්ලෙක්. ඒලොල් කරන්න දරුවෝ. ඔයා අතන වාඩි වෙන්න කැමතිද මේකට එන්න පන්තියට? පාස් වෙන්න ඕනද? ගොඩ යන්න ඕනද? එහෙනම් වැඩ මාත් එක දිගට යන්න ඕන මාස 3ක් මං කියන තුරු වැඩ කරන්න. හොඳට වාඩි වෙන්න ඉස්සරහ. ඔයගොල්ලෝ මාත් එක දිගට එල්ලලා කළොත් ඔයගොල්ලන්ට වාසනාවක් වෙයි. ඔයගොල්ලන්ට ඕනේ ඉතින් මගහැරලා යන්න පුළුවන් මෙතන ID ෆොටෝ ගහගන්න. ID දෙක සසිප් ID දෙක ඉල්ලගෙන ෆොටෝ ගන්න මම ෆලෝ කරනවා වැඩ නොකළොත් ගෙදරට දැනුවත් කරනවා. තේරෙනවද? දැම්ම කියන්නේ අහිංසකම තාත්තා පවුනේ. දැන් මොනවා හරි පුරුදු වෙතිනේ මොබයිල් ෆෝන් යාළුවා ආශ්‍රය නේද? මොනවා සෝෂල් මීඩියා ඔය කාලේ ටික ටික අයින් කළාම දාන්න වෙනවා. නැත්නම් ගොඩ එන්න බෑ. නැත්නම් මේ වට ටික මාරමදි. හරිද දරු? ඔයකොලංග දෙන්න මෙතනට අහුනේ පෙර වාසනාවකට. නැත්නම් නොකර හිටියොත් ඔය දෙන්නගේ අවාසනාව. පස්සේ මොකෙක්වත් නැහැ සමාජයෙන් බැට ගන්නකොට මොකෙක්වත් නැහැ ළමයි. හරි වැඩේ කරගන්න. ගෑනු පිරිමි දෙගොල්ලම ගෑල් ළමයි ඉන්නවා වැඩ නොකරන අම්බාන්ට. වැඩ කරන්න ඕනේ හරිද? නිකන් ඔය නිකන් බාල විදියට හිතලා හරියන්නේ නැහැ මේක. හරියට හිතන්න ඕනේ. ඔයගොල්ලෝ රවට්ටන්නේ නැහැ මේ පන්තිය හරිද? හරිද? ඔයගොල්ලෝ අපේ දරුවෝ වගේ. අපේ රටේ දරුවෝ අපේ දරුවෝ. එහෙනම් අපි පුළුවන් විදියට ඕගොල්ලන් කොට දාන්න වහන්සි ගන්නවා. ඒක තේරුම් ගන්න. එහෙම තේරෙන්නේ නැත්නම් මේ මෙතෙන්ටයි මේ දැනෙන්නේ නැත්නම් මේ පන්තිය වාඩි වෙන්න එපා ළමයි. මේක හිතනවා නම් මූ රවට්ටනවා මූ අන්දනවා මූ යන්දන වචන තියෙන්නේ. එහෙම දැනෙන්නේ නැත්නම් මෙතෙන්ට අවංකව මේ පන්තියේ උගන්නන පන්තියක් කියලා මේ එන්න එපා ළමයි. අපි කවුරුත් බලෙන් තියාගන්නේ